හලෝ ළමයි ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ සමාජ මාධ්‍ය තුල ලංකාවේ වැඩිම මුදල් උපයන්නේ කවුද කියලා. මේ වීඩියෝ එක දිගටම බලලා මෙතනින් ඔයා කාගේ වීඩියෝස් බලන්නද වැඩියෙන්ම කැමති කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒකා වීණාවේ ලංකාවේ ඉතින් නොදන්න කෙනෙක් නෑනේ බැන හරි කරන්නේ මෙයාගේ වීඩියෝස් බලන එක. ලංකාවේ මිනිස්සු කොහොමද ආසයි මේ ට්‍රැක් අවුට් දේවල් බලන්න. ඒකින්දම මෙයා දවසට මේ වීඩියෝස් 10ක් විතර දානවා. ආම වශයෙන් මෙයාගේ එක වීඩියෝ එකක් 1 මිලියන් වත් views යනවා. මේ 1 මිලියන් views යන එක වීඩියෝ එක ඩොලර් 5ක් හම්බුණත් මෙයා දවසට විතරක් වෙනවා ඩොලර් 50. ඉතින් මෙයාගේ මාසික ආදායම අනිවාර්යයෙන්ම ලක්ෂ 5ට වැඩි. ප්‍රියසල් මිනිස්සු මාර විදියට ආදරය කරන චරිතයක්. ඒ වගේ මෙයා කරවෙන පපඩමක් බදින වීඩියෝ එකක් දැම්මත් ඒ වීඩියෝ එක අනිවාර්යෙන් වයිරල් යනවා. ආකර්ෂණීය ජීවිතයක් ගත කරන හින්දා මෙයාගේ වීඩියෝස් බලන්න මිනිස්සු මාර විදියට කැමතියි. ශානුත්තිගේ වගේම තමයි ප්‍රියසල් ෆැමිලි එකේ ඕනින් කෙනෙක්ගේ වීඩියෝ එකක් දැම්මොත් අහන්න දෙයක් නැහැ දාපු ගමන් වයිරල් තමයි. ඉතින් මෙයාලගේ ඉන්කම් එකත් ගොඩක් වැඩි ඒකින්ද සෝෂල් මීඩියා වලින්. Pro මෙයාගේ YouTube channel එකෙත් සාමාන්‍යයෙන් මිලියන 2කට වඩා subscribersලා විතරක් ඉන්නවා. ඉතින් මෙයා දාන වීඩියෝස් ගොඩක් වෙලාවට ලොකු පිරිසක් බලනවා. ඒ වගේම අපිටත් YouTube ගැන ඉගෙන ගන්න පුළුවන් හොඳම channel එකක් තමයි ඉතින් මේ Chanuks Bro කියලා කියන්නේ. ඉතින් මෙයාට YouTube channels ගොඩක් තියෙනවා. ඒකද මෙයාගේ ආදායමත් ගොඩක් වැඩි. මලිෂා ෆර්නෑන්ඩෝ වගේම දිනුෂා ෆර්නෑන්ඩෝ මෙයාලා වීඩියෝස් ගොඩක් ජොබ් පැත්තට තමයි යන්නේ. හැබැයි තාත්විකව සාමාන්‍ය ලෝකයේ දේවල් එළියට දෙන හින්දා වගේම මෙයාලගේ ඒ තියෙන ටැලන්ට් එකේ හින්දාම ලොකු ෆෑන් බේස් එකක් මලිෂාට වගේම දිනුෂාටත් මේ වෙද්දී හැදිලා තියෙනවා. මීඩියා පැත්තේ ලොකු වෙනසක් කරපු සෙට් එකක් තමයි ඊළඟට ඉන්නේ. ඔයාලා දන්නවා ලෝචි රැට්ට ජනයිප්‍රියයි ලකයිසිකයි විනී ප්‍රොඩක්ෂන් වස්ති ප්‍රොඩක්ෂන් මේ අය කියන්නේ ලංකාවේ සෝෂල් මීඩියා එක සම්පූර්ණයෙන්ම වෙනස් කරපු ඒ වගේම තමන්ගේ ජීවිතේ ලොකු තැනකට යන සෝෂල් මීඩියා පාවිච්චි කරපු සෙට් එකක් තමයි මේ ඉන්නේ. ඉතින් මෙයාලගේ මාසික ආදායම මම අර කලින් කියපු අයටත් වඩා සෝෂල් මීඩියා පැත්තෙන් ගොඩක් ඉහළයි. දිල්කි නදීර ආසහිතන විදිහට වීඩියෝස් කරන කෙනෙක්. ඉතින් ඒකින්දම මෙයාටත් ලොකු ෆෑන් බේස් එකක් මේ සෝෂල් මීඩියා පැත්තෙන් තියෙනවා. ලෝකේ YouTube channel එක ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වගේම ඉතා පැහැදිලිව ලෝකයේ දේවල් කියලා දෙන හොඳම YouTube channel එකක් විදිහට වගේම ඉහළ ආදායමක් ලබන ලංකාවේ YouTube channel අතර ඉදිරියෙන් ඉන්න YouTube channel එකක් විදිහට මේ විශ්ව ලෝකයේ YouTube channel එක හඳුන්වන්න පුළුවන්. ඉතින් හැමෝම දන්න ලංකාවේ අංක 1 YouTube channel එක Wild Cookbook. මෙයාගේ මම අර කලින් කියපු අයටත් වඩා ලොකු YouTube ආදායමක් ලැබෙනවා. මොකද ලංකාවේ වගේම වෙනත් රටවලත් එයාට ලොකු audience එකක් ඉන්නවා. YouTube channel අතරින් වැඩිම වීඩියෝස් බලන්න කැමති කාගේද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.